හයි කොහොමද? ඔන්න ඉතින් අදත් අලුත් දවසක ලස්සන වීඩියෝ එකක් කරගෙන ආවේ. පොඩි වීඩියෝ ක්ලිප් ටිකක් තමයි එකතු කරලා තියෙන්නේ. ඔයාලා හොඳින් ඉන්නවද? ඔන්න ඉතින් මේ දවස්වල මම නම් ටිකක් අසනීපෙන් තමයි ඉන්නේ. මොකද මේ බලන්නකෝ එළිය මීදුමත් එක්ක තියෙන කාලගුණෙත් එක්ක ගෙදර හැමෝම අසනීප වුණා. මේ වෙලාවේ වොයිස් දෙනකොටත් මගේ කටහඬ චුට්ටක් වෙනස් වෙලා තියෙන්නේ. මොකද මේ වෙලාවෙත් අසනීපෙන් තමයි ඉන්නේ. ඉතින් බලන්නකෝ අපේ පැටියා වෙනදට මාත් එක්ක නැගිටිනවා. ඉතින් අද උලි වෙලා නිදි සීතලට වෙන්න ඇති. දැන් නම් වෙලාව 9:00 විතර ඇති. මම ඉතින් උදේට කාලා පොල් ටොපි කෑල්ලක් ඉතුරුලා තිබුණා. ඒකත් කෑවා. එදා අම්මා හදලා තිබුණේ. ඉතින් ඒ වෙලාවේ බබත් වොෂ් දාලා එයාටත් කන්න දීලා අද අම්මා ගෙදර ඉන්න දවසක්. ඉතින් එයා මේ ලේස්ති වෙන්නේ එයාගේ ලිප මැටි ගහ ගන්න. මොකද එයාගේ ලිපේ චුට්ටක් හරි දැලි වැදිලා තිබුණොත් එයාට එතන උයන්න හිතෙන්නේ නැහැ කියලා කිව්වනේ. බලන්න මේ චුට්ටක් දැලි වැදිලා තෙල් චුට්ටක් තියෙනවා මේ විසි වෙලා. ඒ හින්දා ඉතින් එයා මේ විදිහට නිවාඩු දවසට ඉතින් එයාගේ ලිප මේ විදිහට මැටි ගහ ගන්නවා. ඉතින් එයා වැඩිපුරම උයන්නේ මැටි ලිපේ තමයි. ඉතින් ඊට පස්සේ මම මේ ලේස්තියෙන් බෙහෙත් බොන්න මේ නම් මම බෙහෙත් බොන්නේ මගේ මූණට. මගේ මූණේ පිම්පල්ස් තියෙනවා ළමයි මේ චුට්ටක් පිම්පල්ස් තියෙනවා. ඉතින් මම ඒකට තමයි මේ බෙහෙත් බොන්නේ. ඒ වගේම මේ සෝප් එකක් යූස් කරනවා. දැන් දවස් 2-3ක් වෙනවා. ඉස්සරහට මම ඔයාලට රිසල්ට් එක කියන්නම් කොහොමද කියලා. බලන්න එළියට වෙලා ගුලි වෙලා ඉන්නවා. මෙයාත් සීතලේ ගැහි මොනක් කරන්නද ඉතින්නේ ද සත්තුත් පව් ඉතින්. දැන් දවල් අම්මා හදලා තිබුණා මඤ්ඤො කොකොලයි ලුණු මිරිසුයි සැමනුයි උදේ පරිප්පු වගේකුත් තිබුණා. කියන්න දුකයි. මගේ නම් ආසම මෙනු එකක්. ඒත් මොකද මට මඤ්ඤො කොකොල කන්න බැරි වුණා. මොකද මම බෙහෙත් බොන හින්දා. නැත්තම් මගේ ආසම කෑම මඤ්ඤො කොකොලයි ලුණු මිරිසුයි විතරක් තිබුණත් මට කන්න පුළුවන්. අම්මා සැමන් එකක් හදලා තිබුණා සැරට. මේ දවස්වල සැරට උණුවෙන් කන්න ආසයි. ඉතින් එම්රිසාව හින්දා ඊට පස්සේ මම බබාට බත් එක ටෙම්පරාදු කරලා දුන්නා. මොකද මේ එයාට ඒව දෙන්න බැරි හින්දා බටර් දාලා එහෙම ටෙම්පරාදු කරලා දුන්නා. නිවිති එහෙම දාලා ඊට පස්සේ දැන් 4:00 විතර ඇති. තේ බොන්න මොකුත් තිබුණේ නැහැ. මං හිතුවේ පෑන් කේක් ටිකක් හදනවා කියලා. ඊට පස්සේ මුල්ම වතාවට අදම තමයි හැදුවේ. ස්ටීම් කරලා කේක් කප් කේක් YouTube එකෙන් බලලා බයෙන් හැදුවේ වැරදියිද කියලා. පාන් පිටි සීනි කිරි පිටි ෆ්‍රෙෂ් මිල්ක් දාලා මම මේකට නියුටෙලා ටිකකුත් දාගත්තා. හරිම රසයි. චොක්ලට් කේක් එකක් වගේ තිබුණා. වැරදුනේ නැහැ. මම බයෙන් තමයි හැදුවේ. හරියයිද දන්නේ නැහැ කියලා. ඒ වුණාට කියන්න සතුටුයි ළමයි. හරිම රසට හරි ගියා. මාරම රසට තිබුණා. පොඩ්ඩක්වත් අම වෙලා තිබුණේ නැහැ. මේ ටික වෙලාවකින් මේ විදිහට පිපිලා ඇවිල්ලා තිබුණා. ඉතින් අර කඩේ රසටම තිබුණා. මේක අර තැම්බෙද්දි කේක් එකක් බේක් කරනවා වගේ සුවඳ තමයි ආවේ. ඉතින් මේක මේ මම නියුටෙලා ටිකකුත් දාලා තිබුණ හින්දා හරිම රසට තිබුණා. මේ බලන්නකෝ මේ මම එකක් චුට්ටක් අරගෙන මේ බැලුවා ඉතින් කොහොමද කියලා තත්ත්වේ. ඉතින් හොඳට තිබ්බා. මේ යටට මම තෙල් කොලවත් මොකුත් දැම්මේ නැහැ. බටර් ටිකක් තමයි මේ පීරිසි කෝප්පල ගාගත්තේ. මේකල ටිකක් නිවෙන්න තියලා තමයි ගැලෙව්වේ. නැත්තම් අර රස්නේ පිටින්ම ගලවන්න අමාරු හන්දා. ඉතින් අපි හැමෝම මේක කාලා තමයි හවසේ තේ බිව්වේ. ඉතින් හොඳයි හවසට තේ බොන වෙලාවට මොකුත් නැතිකොට ඉතින් ඉක්මනට මේ පැය භාගයක්වත් ගියේ නැහැ. මේ හදා ගන්න හරි ලේසියි ඉතින්. මේ විදිහට ඒකත් මේ කාලා තේ බීලා ඉතුරු වැඩ ටික කරගත්ත හවස ඉතින් මේ හැමදාම කරන වැඩ තමයි වොෂ් දාලා පහන තියලා ඒ වැඩ ටික ඉතින් මේ වීඩියෝ ටික නම් මම ගත්තේ නැහැ. ඉතින් මොකද හැමදාම කරන වැඩ නිසා. මේ බලන්නකො ළමයි ඇතුළේ චුට්ටක්වත් අම වෙලා නැහැ. මාර රසට පිපිලා මාර සොෆ්ට් එකට තිබුණා. පුළුන් වගේ හරිම රසට තිබුණා. ඊට පස්සේ අම්මට උයන පොඩක් උදව් කරා කියන්නේ අද අම්ම රයිස් එකක් හැදුවේ. ඉතින් මං කැරට් ටික ග්‍රේට් කරලා දුන්නා. වැඩි වැඩක් නැහැ. එයා තමයි උවේ. අම්මා හදලා තිබුණේ අල තෙල් දාලායි සැරට හදලා තිබුණා අල තෙල් දාලා චිකන් එකක් හදලා තිබුණේ. ඒකත් හරි සැරට කළුවට හොඳට හදලා තිබුණා. ගම්රිස් ටිකක් වැඩියෙන් දාලා මේ දවස්වල උණුවෙන් කන්න පුළුවන් සැරට ඉතින් මම මේ විදිහට බත් එකක් බෙදාගත්තා. බබාට දුන්නේ අද එයා කෑවේ නූඩ්ලස්. එයා රයිස් කෑවේ නැහැ. ඉතින් එයා නූඩ්ලස් එකක් හදලා දුන්නා. ඉතින් ආයෙත් අලුත් දවසක එනකම් පරිස්සමින් ඉන්න කියලා ආදරෙන් කියනවා. බයි.